සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ගොඩ දවසකට පස්සේ අද වීඩියෝ එකක් අරගෙන එන්නේ. පහුගිය දවස්වල ලංකාවේ වීඩියෝස් වලින් පස්සේ ඇත්තටම වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා. ඔන්න අද වීඩියෝ එකේ නම් තියෙන්නේ වීඩියෝ කීපයක එකතුවක් තමයි මේ අපි සුෂි ට්‍රේන් එකකින් සුෂි කන්න ගිය වෙලාවක ගත්ත වීඩියෝස් ටිකක්. අපි පුතාලා දෙන්නා හරිම ආසයි සුෂි කන්න. ඉතින් අපි ඒ හින්දා මේ පාර එයාලට ඕන හැමදේම කන්න පුළුවන් නිසා අපි සුෂි ට්‍රේන් එකකට ගියා. ඉතින් මේකේ මේ වටේටම පොඩි ට්‍රේන් එකක කේක වර්ගයේ සුෂි යනවා. අපිට කැමති ප්ලේට් එක අරගෙන කන්න පුළුවන්. අන්තිමේදී ප්ලේට් ගානට තමයි බිල් කරන්නේ. අපිට ඕඩර් කරන්න නෑ කලින්. වෙන වෙන කෑම වර්ග නම් වෙනම ඕඩර් කරලා ගන්න පුළුවන්. අපි එහෙම කෑම කීපෙකුත් මෙතනින් ඕඩර් කරා. ඇත්තටම ජපන් කෑම කියන්නේ නම් හරිම රස දෙයක්. ඉතින් අපේ පුතාලා නම් හරිම ආසයි මේ දේවල් කන්න. මේ තවත් දවසක් අපේ හොඳම යාළුවෙක්ගේ ගෙදර ගියා. එදා එයාලා ආප්ප හදනවා කියලා අපිටත් එන්න කියලා කිව්වා. ඉතින් අපිට මෙහෙ ආප්ප එහෙම ගන්න නෑ අපි ඉන්න පැත්තේ. ඉතින් අපි හදාගෙන කෑවොත් තමයි. ඉතින් මේ වගේ කට්ටියම එකතු වෙලා මේ වගේ දෙයක් හදාගෙන කනකොට පුදුම සතුටක් තමයි තියෙන්නේ. මේ මැද ඉඳලා නැත්තම් මැද සුදු වෙනවා. මේ කියන්නේ මේ වටේ මේ ගන්න ගන්න. යෝ. හොඳයි. අපේ කට්ටිය එදා ආප්ප හදන්න එක්ස්පර්ට්ලා වගේ ආප්ප ගොඩාක් හැදුවා. ඒ වගේම ඒ ආප්ප ගොඩාක් රසට තිබ්බා. මේකන් පොඩියට එන්නේ කන්නේ නෑ. කන් දෙන්නේ කෙමෝ. ඉතරම දානවා චුට්ටක් අඩු වෙනවා. ඔව් ඔව්. තව මේ සමහරක් වේනක් දාලා ඉතරම් හැමදේම පුරුදු වෙන්න ඕනේ. නෑ ගෙට ගෙන්න. ඉතින් අපේ කට්ටිය එකතු වුණොත් සින්දුවක් කියන්නත් කවදාවත් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ තවත් දවසක් අද අපේ ලොකු පුතා ඉස්කෝලේ යන කැම්ප් එකක් යන්න තමයි යන්නේ දවස් 3කට. ඉතින් අපිට පොඩි බයකුත් තිබ්බා. යා පළවෙනි පාරට තමයි මෙහෙම අපි නැතුව ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ආනන් ගොඩක් එක්සයිට් වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ බස් එකේ තමයි යන්නේ කිලෝමීටර් 250ක් විතර යන ගමනක් යන්න තමයි යාලා ලෑස්ති. ඉතින් මේ බෑග් ටික තමන්ගේ දාගෙන එකේ ඉඳලම එයාලට තනියෙන් ඒ දේවල් කරන්න කියලා කිව්වා. ඒ හැම දෙයකටම එයාලා පුරුදු වෙන්න ඕන නිසා තමයි මේ කැම්ප් වගේ දේවල් ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ටීචර්ස්ලා ටික ළමයිව තියලා ඒගොල්ලෝ හැසිරෙන්න ඕන හැටි කිව්වා. ඉතින් දැන් මේ එයාලා යන්න තමයි ලෑස්ති.
මේ ගමන යන ළමයි ඔක්කොම මේ රෝස පාට තොප්පි දාගෙන ඉන්නේ ගමන ගිහාම එයාලව අඳුරගන්න ලේසි වෙන්න. එයාලගේ ඉස්කෝලේ පාට නෙවෙයි. එයාලට විශේෂ තොප්පියක් එදාට දුන්නා. එතකොට ඕන තැනකදී මේ පාට එයාලට අඳුරගන්න පුළුවන් නිසා. ඔන්න පුතාලා දැන් ගමන යන්න පිටත් වෙන්න තමයි යන්නේ. ඉතින් අය දවස් 3කින් තමයි එන්නේ. මට නම් ඉතින් ලොකු දුකක් දැනුණා යා මෙහෙම යද්දී. ඒ වුණාට එයාලා ඉතින් ඒම ගමන් යන්න එපයි. ඉතින් එයාගේ ගමනේ වීඩියෝස් නෑ. ඒකේ ෆොටෝස් තියෙනවා මම මේකටම ඇඩ් කරන්නම්. ඉතින් අයියා ගියාට පස්සේ ඇත්තටම අපි තුන්දෙනාටම ගෙදර ඇවිල්ලා හරිම පාළුවක් තමයි තිබ්බේ. ඉතින් අපි තුන්දෙනාම එකතු වෙලා චිත්‍ර ඇඳා. මේ පේනවනේ චිත්‍ර ඇඳ නෙමෙයි පාට කරා. අපේ මල්ලිගේ චිත්‍රවල ලස්සන දැක්කනේ. ළමයින්ට ගමන යද්දී ෆෝන්ස් ගෙනියන්න දුන්නේ නැහැ. එයාලට ඕන්නම් කැමරා එකක් ගේන්න කියලා තිබ්බා. එහෙම නැති වුණත් ටීචර්ලා හැමදාම ඒගොල්ලොන්ගේ ගමනේ විස්තරත් එක්ක ෆොටෝස් අපේ ගෲප් එකකට දැම්මා. ඉතින් ඒකෙන් ගත්ත ෆොටෝස් තමයි මේ තියෙන්නේ. ඉතින් මං හිතනවා මගේ මේ පුංචි වීඩියෝ එක ඔයාලත් ආසාවෙන් බලන්න ඇති කියලා. මගේ ඉදිරි වීඩියෝස් උත් ඔයාලා බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.